පුරාණ භාරතයේ වඩිගනම් රාජධානියේ යෞදගිරිනම් රෙජිනක් විසූසේක. ඇගේ රූ සපුව රාජමාලිගාව සඳඑළියමෙන් ආලෝකවත් කළේය. එහෙත් ඇගේ ඒ දීප්තිය දෙව්ලොව දෑසින් ගිලිහී ගියේ නැත. එක් දිනක් අහසින් බැසගත් දිව්‍යමය දෙවියෙක් රැජිනගේ රූපය දුටුය. කාමයෙන් මත් වූ ඔහු ඇගේ සිරුරට ඇතුළු වී ඇය ආවිෂ්ඨ කළේය. ඇගේ ආත්මය සොරකම් කළාක් මෙන් රැජිනට සිහිය නැතිවිය. කම්පාවට සහ බියටපත් වූ වඩිග රජු මන්ත්‍රධාරීන් සහ භික්ෂූන් කැඳවිය. මහත් වෙහෙසක් දරා පූජනීය මන්ත්‍ර මගින් ඔහු රැජිනගේ සිහිය යලි ලබා දුන්හ. එහෙත් එදිනම ඇය දරුවෙකු කුසදරා සිටින බව ඔවුන්ට දැනගන්නට ලැබුණි. ඒ ගැබ් ගැනීම දුක් වේදනා ගෙන දුන්නේය. නොපෙනෙන බලවේගයකින්